යෝ ගයිස් ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් මචං ටිකල් දෙන්න ඔයාලට කොහොමද අපි හරියට හෙඩ්ෂොට් ගහන්නේ WM එකකින් ගහන්නේ කොහොමද ප්‍රෝ ප්ලේ එකක් වගේ සෙල්ලම් කරන්නේ කියන එක යාළුවනේ ඉතින් මචං මේක පාර්ට් 4 එකට වෙන් කරලා තියෙනවා ඉතින් මචං මේ හැම එකෙම මේක වෙන්නේ ඉතින් වැඩි බයිලා නැතුව අපි යන් අද වීඩියෝ එකට ඉතින් මචං අද මේ වීඩියෝ එකෙන් පාර්ට් 1 එකෙන් අපි කතා කරන්නේ low RAM එකක sensitivity එක හදා ගන්න විදිය. ඉතින් මචං අපි හදා ගන්න ඕනේ හැම එකටම 85 65 අතර. ඉතින් මචං අපි ඒක චෙක් කරන්න training ground පැත්ත යන්න. ඉතින් මචං අපි කරන්න ඕනේ මේ කියලා තියෙන විදිහට තමයි අපි මම කියන විදිහට විතරයි අපි මේ කරන්න ඕනේ නැත්නම් අපිට මේ හෙඩ්ෂොට් එකක් ගහන්න බෑ. ඔයාට මාසයක් විතර යනකම් සති දෙකක් විතර පුහුණුනොත් නම් ඔයාට පුළුවන්. මාසයක් විතර යද්දී ඔයාට පුළුවන් සුපරි ප්ලේයර් කෙනෙක් වෙන්න හෙඩ්ෂොට් වලින්. එතකොට මචං අපිට BR Nothing Brothers මචං කන්ටියක් කරන් අපි අද මැච් එකට. මැච් එක ඉතින් කියනවා මචං ඔබ මේ බලනවා නම් මට සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මාත් එක්ක සෙට් වෙන්න බොයිස් පළවෙනිම කරන්න ඕනේ වීඩියෝ වගේ ගහන්න යන්න නැතුව කෙල් ළඟට ගිහිල්ලා හරි ඈතට වෙලා හරි මාල්ලා ගහන්න බලන්න යාළුවනේ ඔයාලා. තමලට හුරු නැහැ නේ. ඒ නිසා යාළුවනේ මේ ගිහිල්ලා මානලා ගහන්න බලන්න එනිමියට. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක සෙල්ලම් කරන්න. ඉතින් යාළුවනේ අපි කරන්න ඕනේ ඔයාලට පේනවා ඇති මගේ ඇඟිල්ල යන විදිහ. මචං අපි ෆයර් බටන් එක දෙපැත්තනේ ඉස්සරහට උස්සන්න යාළුවනේ. හෙඩ් අදින්න ඉස්සරහට උස්සන්න. අපි යම් පාර්ට් 2 එකට. ඉතින් මචං අපි මේකෙන් බලමු high RAM එකක sensitivity හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මචං ඒක කරන්න ඕනේ 125ත් 65ත් අතර තමයි අපි මේ sensitivity එක දාගන්න ඕනේ. ඊට අඩු වුණත් වැඩි වුණත් කමන්නේ. ඒත් යාළුවනේ ඊට වඩා වැඩි වෙන්න නම් වැඩිය දෙන්න එපා. මහරජ හඳුනා දෙන්න මගේ නම මගේ ගම මේ ගමුව වාසගම අසම සම ඉතින් යාළුවනේ ඔයා මේ වෙනකම් මේ වීඩියෝ එක බලනවා නම් මාත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මාත් එක්ක සෙට් වෙන්න. ඔයාලට මේ තැන කම්මැලි නම් ස්කිප් කරලා දෙපාරක් අයින් කරන්න මේ ගන්න දැන්. ගින්මට වෙද්දි බැර ඇවිලෙන සුළුයි බාල වෙන්න කැර කල්පයක් විස නසනව හැර මෙරෝ මේ කොල්ලෝ ඉන්නේ මෝල් වේසෙන් වෙඩි තියපන් ඉන්නේ මං ඌරු වේසෙන් පරාට පොල් රොටි සම්බාරු තෝසේ මගේ පානුයි ලුකයි පුරෝලා මේසෙන් ඉතින් මෙහෙම අපි ගන්ටි කරන් යාළුවනේ කරන්න ඕනේ ඉස්සෙල්ලා ලෝ RAM එකේ කියපු විදිහටම අපි උඩට ගන්න එක ටැප් කරන්න ඕනේ. ෆයර් බටන් එක උඩට විතරක්. දෙපැත්තටවත් නෙමෙයි උඩට විතරක්. එතකොට තමයි යාළුවනේ අපිට හෙඩ් අදින්නේ. යාළුවනේ අපිට හෙඩ් පැලුව හැකි යාළුවනේ. වැඩි උස්සන්නත් යන්න එපා යාළුවනේ. එතකොට මේ ගන්න එකේ බොල්ස් ටික උඩට යන්නේ. කල්ගින්මට වෙද්දි බැර ඇවිලෙන සුළුයි බාල වෙන්න කැර කල්පයක් විස නසනව හැර මෙරෝ මේ කොල්ලෝ ඉන්නේ මෝල් වේසෙන් වෙඩි තියපන් ඉන්නේ මං ඌරු. ඉතින් මචං අපි දැන් යන්නේ පාර්ට් 2 එකට AWM කියනුයි ඩෙසර්ට් එකනුයි කොහොමද හරියටම හෙඩ්ෂොට් ගහන්නේ කියලා අපි යන් ගන්න එක මාරු කරගන්න. මේසෙන් පරාට පොල් රොටි සම්බාරු තෝසේ මගේ පානුයි ලුකයි පුරෝලා මේසේ මහාචාර වන්නචාර උඹ මම වාචාල බලකාර කට්ටකාර අවතාල පාතාල ආවේස උණදාට සංසාරේ අවසාන දුටුවාම කම්පාවේ සංවේදී ජනතාව නුගරත් දෙන ප්‍රතිචාර එකමයි උගරත් නායට එන්නේ ගඳමයි වෙන්න දිහඳ බලන්නේ ගිල්ල ඇදමයි හරියට පාට කාට මීගමුව කදි මඩොලි හඬ නිශ්ශබ්ද නොත්. ඉතින් මචං අපි මේ කරන්න ඕනේ AWM එක ගද්දි මම මේ කරන විදිහට දෙකම එකපාර ගන්න ඕනේ. එකක් ගත්තු ගම එක ගමන් ටික වෙලාවක් යන නිසා එකපාරම අනිත් AWM එක කරන් ෆයර් කරන්න ඕනේ. යාළුවනේ හෙඩ් ගියා නැහත් මත් 150 HP යනවා කියන්නේ එනිමි එක නොක් කරන්න අපිට ඊසි. එහෙනම් යාළුවනේ අපි මේ ට්‍රික් එක පාවිච්චි කරලා ටිකක් බලමු.
ඉතින් මචං අපිත් එහෙම විදියට ඩෙසර්ට් එකත් කරලා බලමු. ඩෙසර්ට් එක මාව කන්න නම් බෑ. දැක්කද යාළුවනේ උඩ ඩ්‍රොප් කරාම හෙඩ් විතරයි යාළුවනේ යන්නේ ගොඩක්. ගමු මුදට වඩා වෙරි ඩේන්ජර් මේ මමයි උඹයි නොදන්න දළු පොත පීරපු සුහඳ සුකුමාල ඒන්ජල් ඉබංගලා නැවත්තුවේ ගාමන් අයින් කරාද ඉවසීම මේ අප විසින් අපිවම වැන වෙන්නේ නැති මචං ඔයාලා ගොඩක් වෙලා බලන්න හිටපු සුන්දර මොහොත. ඉතින් මචං මේක යූස් කරන්නේ ගොඩක් ප්‍රෝලා. ඉතින් මචං ප්‍රෝලා මේක කරන්නේ ලැග් වෙනවා වගේ ස්ක්‍රීන් එක එහා පැත්තට මෙහා පැත්තට ඩ්‍රොප් කරනවා යාළුවනේ. ඉතින් ඒක කරද්දී එනිමියට අපුව පේන්නේ සිග්නල් නැති ලදාන බොටෙක් වගේ. ඒත් යාළුවනේ ඒ ට්‍රික් එක පාවිච්චි කරලා අපිට එනිමියට හෙඩ් ගහන්න පුළුවන්. එනිමියක් ඩවුන් කරන්න පුළුවන්. ඉතින් මචං එහෙම වෙදි පාත් වෙවි ගියත් ඒක හරියනවා. ඉතින් මචං යාළුවනේ අද මම ඔයාලට ගෙන අපේ ඔයාලට හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මාත් එක්ක සෙට් වෙන්න. ඒ ඔයාලට ඊළඟට ඕන වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් බොයිස් අපි ගියා.